ආයිබෝන් සියලුම දෙනාට 2026 නව වසර සුබම සුබ අලුත් අවුරුද්දක් වේවායි ප්‍රාර්ථනා කරනවා. අද අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ මේ සිංහලයන්ට රජකම නොමැති වීම කියන කාරණය සම්බන්ධව. ඒ කියන්නේ සිංහලයන්ට ශ්‍රී ලංකාවේ රජකම රාජ්‍යත්වය නොමැති වීම කියන කාරණය ගැන තමයි අද සාකච්ඡා කරන්න යන්නේ. ඉතින් ඔබ දන්නවා ශ්‍රී ලංකාවේ අවසන් රාජධානිය තමයි මහනුවර රාජධානිය. ඉතින් ඕනම කෙනෙක් ලංකාවේ රාජ්‍යත්වය අහිමි වීම කියන කාරණය කතා කරොත් එහෙම ලංකාවේ අවසාන රජු විදිහට සලකන්නේ ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමා. නමුත් අපි හුඟක් නොදන්න කාරණේ තමයි මේ ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමා කියන්නේ මේ සිංහල රජ කෙනෙක් නෙමෙයි. ඔහු නායක වංශික දකුණු ඉන්දිය සම්භවයක් තිබ්බ පාලකෙක්. නමුත් ඔහු ලංකාවේ බුදුදහම වැළඳගෙන ඒ බෞද්ධ ආගමට අනුකූලව පාලන කටයුතු සිදු කරගෙන ගිහින් තියෙනවා. ඉතින් ලංකාවේ අවසන් සිංහල රජු වශයෙන් සලකන්නේ ශ්‍රී වීර පරාක්‍රම නරේන්ද්‍ර සිංහ කියන රජතුමා. ඉතින් මේ නරේන්ද්‍ර සිංහ රජතුමාගේ රාජ්‍ය අවධියේදී ඔහු විවාහ කරගෙන හිටියා ප්‍රමිලා බිසව කියලා දකුණු ඉන්දිය සම්භවයක් තියෙන කුමාරිකාවක්. ඉතින් අතීතයේ ශ්‍රී ලාංකීය රජවරු විශේෂයෙන්ම මහා විජයබාහු රජතුමා පවා ඉන්දියාවෙන් බිසවවරුන් ගෙන්වීමේ සම්ප්‍රදායක් පවත්වාගෙන ගියා. ඉතින් මහනුවර රාජධානි සමයේ වෙද්දී ඔය දෙවන රාජසිංහ රජුව කවුරුත් හඳුන්වන ඔය රාසින්දීයු කියන රජතුමා මුල්ම වතාවට ඔය නායක්කර වංශික බිසවක් ඔහුගේ අගමෙහෙසිය එහෙම නැත්නම් රන්දෝලිය ඔය මහනුවර රාජධානියේ අගබිසව. ඒ කියන්නේ ඔටුන්න හිමි කුමාරයාගේ මව වන බිසව හඳුන්වන්නේ රන්දෝලි බිසව කියන නමින්. ඉතින් දෙවන බිසවවරියන් හඳුන්වනවා යකඩදෝලි එහෙම නැත්නම් රිදිදෝලි යන නම් වලින් හඳුන්වලා තියෙනවා. ඉතින් මේ රන්දෝලිය වශයෙන් දෙවන රාජසිංහ රජුව ඉන්දියාවේ නායක්කර කියන වංශය මලබාර ප්‍රදේශීය රාජවංශයක් විදිහට තමයි කට්ටිය සලකන්නේ. නායක්කර වංශික කුමාරිකාවක් සරණ පාවා ගන්නවා. ඉන්පසු ඔහුගේ පස්සේ ලංකාවේ රාජ්‍යත්වයට පත් වෙන දෙවන විමල ධර්මසූරිය රජතුමා ඔහුත් අර තමන්ගේ පියා අනුගමනය කරපු සම්ප්‍රදාය අනුව යමින් ඔන්න නායක්කර වංශික කුමාරිකාවක් අගමෙහෙසිය කරගන්නවා. ඊට පස්සේ රජතුමාගෙන් පසුව රාජ්‍යත්වයට පත් වෙන්නේ ඔහුගේ පුත්‍රයා වෙන නරේන්ද්‍ර සිංහ රජතුමා. ඔහුත් ඔන්න තමන්ගේ සීයා සහ තමන්ගේ පියා අනුගමනය කරමින් ඔන්න ඔහුත් නායක්කර වංශික කුමාරිකාවක් මහනුවර රාජධානියේ අගබිහිසිය බවට පත් කර ගන්නවා. නමුත් ඒ කුමාරිකාව හඳුන්වන්නේ ප්‍රමිලා කියන නාමයෙන්. ඔය සුප්‍රකට සිදුවීමක් සිද්ධ වෙන ඔය දස්කුන් ප්‍රමිලා කියලා ඔය මහාධිකාරම් වරයෙක් සහ රටේ රජුරුවන්ගේ බිසව අතර යම් අනියම් සම්බන්ධතාවක් පැවතුනා කියලා අනාවරණය වෙලා ඊට පස්සේ මහාධිකාරම්වරයාව හිසක සාදානව රජු විසින් ඊට පස්සේ මේ කුමාරිකාව නියගලාල කාලා මරණයටපත් වුණා කියලා කතා පොතක් ඔය ලංකා ඉතිහාසයේ තියෙනවා. ඉතින්